කලින් අපේ ESOP ඩිවිෂන් එකේ වීඩියෝ එකක් මම ගෙනාවා. ඒකෙදි මම කිව්වා ඔයාලට මම අපේ කුරුණෑගල ඩිප්ලෝමා ඩිවිෂන් එකේ වීඩියෝ එකක් ගේන්නම් කියලා. ඉතින් කුරුණෑගල ESOP ශාඛාවලින් ප්‍රධානතම ශාඛාව තමයි මේක. මේක පිළිලා දෙන්නේ මීගමු පාරේ CIB එක ඉස්සරහා. එනකොට මොකක්ම මේ අපේ අංකල් ඉන්නවා මෙතනින් චූටි කාඩ් එකක් දෙනවා පන්ච් කරන්න. ඒකේ තමයි ඔයාලගේ ඇටෙන්ඩන්ස් මාක් වෙන්නේ. ඉතින් අංකල් කියන අංකල් හයි කියන්නේ. ඇවිල්ලා ඉන්නේ අපේ මේ කුරුණෑගල ශාඛාවේ ෆ්‍රන්ට් ඔෆිස් එකට. ඉතින් මේ ඉන්න බිස්නස් වල ඔයගොල්ලන්ට ඉන්නවා අපේ කෝස් ඩීටේල්ස් ගැන ඔයාලට කියලා දෙන්න. ඔයාලට කොහොමද ඉස්සරහට යන්නේ, මොන වගේ දේවල්ද කරන්න හොඳ කියන එක හැමදේම ඔයාලට මෙතෙන් තාම දැනගන්න පුළුවන්. මෙතන ඉන්නේ සීනියර්ම ස්ටුඩන්ට් කවුන්සිලර්ස්ලා. මේ ඉන්නේ ඉතින් අපේ මිස්ලා සෙට් එක තමයි. මිස් හයි කියන්න. මල්ලි ඔයගොල්ලන්ට විවේක කාලය දුන්නට පස්සේ මෙතෙන් ඇවිල්ලා ඉඳගෙන ඉන්න පුළුවන්. අපි බලමු ඉස්සරහට ගිහින් අපිට මම පෙන්නන්න යන්නේ අපේ ඩිප්ලෝමා ඩිවිෂන් එකේ අපේ සෙන්ටර් මැනේජර් සර්ව. අපි බලමු ඉස්සරහට කොහොමද වැඩ කරගෙන ඇත්තේ. අපි ගිහින් බලමු. මේ තමයි ඔයගොල්ලන්ට පේන්නේ අපේ ක්ලාස් රූම්ස්. ඉතින් බලමු දැන් අපි මේවත් ක්ලාස් රූම්. අද ඒ වගේ ක්ලාසස් නැහැ. ඉතින් මේ නම් අපේ ස්ටාෆ් එකේ අය ඉන්න එක. මේ තමයි ඔයගොල්ලන්ට ලන්ච් ගන්න තියෙන අපේ කැෆිටේරියා එක. ඉතින් ඔයගොල්ලන්ට කැන්ටින් එකකුත් තියෙනවා. ඉතින් තාම කැන්ටින් එක අද ඕපන් කරලා නැහැ. ටේරියක්. එතනින් මෙහෙම ගියපුවා මගේ view එකක් තමයි මෙතනින් තියෙන්නේ. මෙතනින් ගියපුවාම තියෙන අතරම ෆුඩ් සිටි එක. කාගල් ෆුඩ් සිටි එකේ කාර් පාක් එක නෑ විදියට තමයි තියෙන්නේ. අපි දැන් යමු මෙතනින් අපේ උඩටට්ටු බලන්න. ෆ්‍රන්ට් එක ඔන්න ඔය විදියට පේන්නේ. උඩටට්ටු බලන්න තමයි අපි දැන් යන්නේ. මුලට ගිහින් කොහොමද උත්තිය තමා account department එක වගේම මෙතන ඉතින් staff එකකට ඉන්නවා. මෙතනින් ඔයාලට පුළුවන් ඔයාලට මේ payment කරනකොට හැමදේම ඔයාලට පහසු විදිහට හදාගන්න මෙතෙන්ට ආවම පුළුවන්. දැන් මම ඔයාලට පෙන්නන්න යන්නේ අපේ ESOP diploma division එකේ තියෙන මේ lab එක. ඔයගොල්ලන්ට පෙන්නන්න යන්නේ මේ ප්‍රෝග්‍රෑම් මැනේජර් එහෙම ඉන්න කෝඩිනේටින් රූම් එක. ඉන්න අපේ රසික සර්. දිනිෂා මිස් නම් පල්ලේ හිටියේ පාර නෑනේ මෙතන. මෙන්න ඉසිරිකා මිස් ඉන්න හයි කියන්නේ. ඉතින් මෙන්න මේකට ආවම ඔයාලගේ සර්ටිෆිකේට් එහෙම ආපුවම සර්ටිෆිකේට් එහෙම ගන්න මෙතෙන්ට එන්න පුළුවන්. නේද රසික සර්? ඔව්. අර බර ඉස්සරහට ගිහින්. ඉතින් නංගි මල්ලි ඔන්න දැන් මේ එන්නේ අපේ ඉංග්‍රීසි ප්‍රෝග්‍රෑම් මැනේජර් මිස්. ඉතින් දිනීෂ් මිස් හලෝ හයි කියන්නේ. දැන් වලට මම පෙන්නන්න යන්නේ මේ ක්ලාස් එකේ අපේ නංගි මාලිලාට මෙන්න මේ සෙල්ලම් කරන්න තියෙන පූල් බෝඩ් එක. ඉතින් මේක අපේ ඩිප්ලෝමා ඩිවිෂන් එකේ පූල් බෝඩ් එකක් තියෙනවා. අපේ ඩිග්‍රී ඩිවිෂන් එකේ තියෙනවා. ඔයාලට මේකේ සෙල්ලම් කරන්න පුළුවන්.
අපි බලමු ක්ලාස් රූම් එකක් ඇතුලේ. ඉතින් මම මේ ක්ලාසස් නැති ක්ලාස් රූම් එකක් තමයි පෙන්නන්නේ අද. අනිත් වගේ ක්ලාස් නේද? ඉතින් මොන අපි තව ක්ලාස් රූම් එකක් බලමු. ඉතින් මෙන්න මේ වගේ තමයි ඔයාලට ලෙක්චර්ස් තියෙන්නේ. යව පැත්තන් මෙතන දොරෙන් පේන ලස්සන. මෙතන මේ මම පෙන්නන්නම්. කන්ෆරන්ස් රූම් එක. තමයි ස්ටාෆ් එකට මීටින්ග්ස් එහෙම තියෙන්නේ. ඔන්න පිටිපස්සෙන් ආවම view එක පේන්නේ මෙන්න මේ විදිහට. මං අර ඉස්සරලා පිටිපස්සෙන් ඇවිල්ලා පෙන්නුවේ. ඉතින් මේ පැත්තට මෙන්න මේ පරිපරණොත් යන්න පුළුවන්. මල්ලි ඔන්න මං අද ඔයගොල්ලන්ට මේ ගෙනාවේ ESOP ඩිප්ලෝමා ඩිවිෂන් එකේ වීඩියෝ එකක්. ඉතින් ඔයගොල්ලෝ A level O level ඉවරනාට පස්සේ ඩිග්‍රී එකක්, ඩිප්ලෝමා එකක්, ඉංග්‍රීසි ඩිප්ලෝමා එකක්, IT ඩිප්ලෝමා එකක්, සර්ටිෆිකේට් කෝස් එකක්, ඩිග්‍රියක්, බිස්නස් මැනේජ්මන්ට්, ලෝ, සොෆ්ට්වෙයාර් ඉංජිනේරින්, එතකොට HND ඕනම දෙයක් ඉගෙන ගන්න ආස කෙනෙක් නම් අපේ ESOP මෙට්‍රෝ කැම්පස් එකේ ඉන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් අද වීඩියෝ එකෙන් ගෙනාව මේ ඩිප්ලෝමා ඩිවිෂන් එක පිළිලා තියෙන්නේ මීගම්පාර CIB එක ඉස්සරහ කාගියස් ෆුඩ් සිටි එකේ උඩ තට්ටුවේ. ඉතින් ඔයගොල්ලොන්ට ආපහු ලස්සන වීඩියෝ එකක් ගෙනකම් ඔයගොල්ලෝ හැමෝටම බයි. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා.